අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් වෙන දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේක කෙල්ලොන්ට සහ කොල්ලොන්ට දෙගොල්ලොන්ටම වැදගත් වෙන වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ගත්තා නම් ඔයගොල්ලන්ට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයාව කාට හරි ඔයාව ඉන්ට්‍රොඩියුස් කරනකොට අපිට පුළුවන් ගොඩාක් වෙලාවට හෑන්ඩ් ෂේක් එකක් දෙන්න. ගොඩාක් අය වැරදියට තමා කරන්නේ. ඉතින් අද මම ඒ ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලොත් එක්ක ඉතින් මම මුලින්ම කියන්නම් මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා දේවල් තුනක්. මම මාව ඉන්ට්‍රොඩියුස් කරනවා නම් කාට හරි දේවල් තුනක් මිනිස්සු අපෙන් ඇක්සෙප්ට් කරනවා. අයි කන්ටැක්ට් එක. හොඳ අයි කන්ටැක්ට් එකක් තියාගෙන තමයි ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. ඔයා හොඳ හිනාවක් වගේ මුණේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේ තමයි හොඳ හෑන්ඩ් ෂේක් එකක්. අතරට දෙන්න ඕන හොඳ හෑන්ඩ් ෂේක් එකක් දෙන්න ඕනේ. ඉතින් ඔය තුනම මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා මිනිස්සු. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ මේ විදිහට හෑන්ඩ් ෂේක් එකක් දෙනකොට ගොඩාක් වෙලාවට ඕගොල්ලෝ කරන වැරදි තියෙනවා නම් අද මම මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට මම දන්න විදිහට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරි. ඉතින් බලමු පළවෙනි එක මොකක්ද කියලා. පළවෙනි එක තමයි ඕගොල්ලෝ ජොබ් එකක් කරනවා නම් ඕගොල්ලෝ මොකක් කම්පැනි එකක වැඩ කරනවා නම් ඔයාගේ තනතුරට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ට ඔයාට අත දෙන්න බෑ. ඉතින් එයා අත දික් කරොත් විතරයි ඔයාට අත දෙන්න පුළුවන්. ඔන්න ඔබ හොඳට මතක තියාගන්න. ඉතින් අපි මේ ඇත්තටම අත දෙන එකෙන් අපි කරන්නේ ගොඩක් වෙලාවට ඒ කෙනාට රෙස්පෙක්ට් කරන එකනේ. ඉතින් සරලවම කිව්වොත් එහෙම දැන් මම දැකලා තියෙන සමහර අය රෙස්පෙක්ට් කරන්නේ නැහැ. සමහර අයට ඒ කියන්නේ අර ඉග්නෝර් කරලා යනවා. මේ මිනිස්සයාව අතට දෙන්නේ නැතුව එහෙම කරපු අවස්ථා ලංකාවේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. Facebook වල එහෙම ෂෙයා වෙලා ඇතිනේ. ඒ වගේ වීඩියෝස් ඉතින් ඒකෙදි කරන්නේ ගොඩක් වෙලාවට එයාව ඉග්නෝර් කරනවා. එයාව නිකන් අවතක් සේරු කරනවා. එයාට රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ඉතින් අතරට දෙනවා කියන්නේ එයාට රෙස්පෙක්ට් කරනවා කියන එක තමයි ගොඩක් කාට මේ අතරට දෙනින් අපි කරන්නේ. ඉතින් ඒකෙන් හොඳ ට්‍රස්ට් එකක් බිල්ඩ් වෙනවා ඒ දෙන්න අතර. මේ හැමදේම තියෙනවා මේ හෑන්ඩ් ෂේක් එකෙන්. ඉතින් ඔයාලා තවත් කරන වැරද්දක් තමයි ගොඩක් වෙලාවට අත දෙන්න කලින් ඔයාලා මේ අත පිටිපස්සට දාගෙන එහෙම ඉන්න එපා. හරිද? අතට පිටිපස්ස දාගෙන සාක්කුවේ දාගෙන එහෙම ඉන්න එපා. ඒක වැරදි අතරම එහෙම දෙන්න යන්න එපා. මොකද ඔයගොල්ලෝ පොලිටිෂියන්ලත් කවදාවත් එහෙම දීලා තියන්න බලන්නකෝ. එහෙම කවදාවත් දෙන්නේ නැහැ. ටිකක් ඒක සමහර අය බයයි එහෙම අතට දෙන්නෙත් නැහැ. ඒ නිසා එහෙම හංගන් ඉඳලා අතට දෙන්නේ නැහැ. කෙනෙක්ට රෙස්පෙක්ට් කරන එක ඇත්තටම මේක හයිරාකි එකක්. මේක කෝපරේට් ෆීල්ඩ් එකේ රූල් එකක්. හරිද? ඒ වගේම තමයි ඕගොල්ලන්ට පිට තැනකදී කියන්නේ මේ දැන් ඔයා වැඩ කරන ආයතනයෙන් එළියේ පාටි එකකදී වෙන්න පුළුවන්, වෙඩින් එකකදී වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයාව මුණ ගැහුණාට පස්සේ සාමාන්‍ය පිරිමි කට්ටියට ගෑනු අයට අත දෙන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට ලේඩිස් ෆස්ට් ගෑනු ළම කියන්නේ ගෑනුව තමයි මුලින්ම අත දෙන්නේ. අත දික් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට අත දෙන්න පුළුවන්. ඒක නිසා පිරිමි අයට ගෑනුවට අත දෙන්න බෑ. ගෑනුවේ අත දෙන්න ඕනේ. අත දික් කරොත් විතරයි ඔයාලට අත දෙන්න පුළුවන්. ඒ වගේම වයසින් වැඩි කෙනෙක්ටත් ඔයාලට අත දෙන්න බෑ. ඉතින් එයා අත දික් කරොත් විතරයි ඔයාලට අත දෙන්න පුළුවන්. ඉතින් මම මේ කියාගෙන යන්නේ ඕගොල්ලෝ සමහර විට මේ වැරදි කරනවා ඇති. ඉතින් ඊළඟ ටිප් එක තමයි මගේ ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ අපි නෝමලි කවදාවත් ඉඳගෙන හෑන්ඩ් ෂේක් අතට දෙන්නේ නැහැ. හෑන්ඩ් ෂේක් කරන්නේ නැහැ අපි. ඉතින් ඒකත් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. පුටුවක ඉඳගෙන බායට නැගිටගෙන එහෙම අතට දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේසයක් පුටුවක් හරි එහෙම තියෙනවා නම් ඒක ඔයාලා එතනින් පොඩ්ඩක් ඈත්ලා තමයි ඔයගොල්ලෝ අතට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ ඔබ්ජෙක්ට්ස් මුකුත් තියෙන්න බෑ, බැනියර්ස් මුකුත් තියෙන්න බෑ අතට දෙනකොට. ඉතින් සමහර අය මම දැකලා තියෙනවා මේක කරනවා. ඉතින් ඒකයි මම කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් හදාගන්න. ඉතින් සාමාන්‍ය මම දැකලා තියෙනවා කම්පැනිස් වල ගොඩාක් වෙලාවට මේ අතට දෙනකොට ගොඩාක් වෙලාවට දැන් ක්ලයන්ට් කෙනෙක් ආව කියලා හිතන්නකෝ. බාගෙට හිට පුටුවේම බාගෙට ඉඳගෙන අතට දෙනවා. ඉතින් මේක ඇත්තටම වැරදි. ඒක නිසා මේක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ හොඳට නැගිටලා තමයි ඔයගොල්ලෝ අතට දෙන්න ඕනේ. ඉතින් ගොඩාක් දුරිනුත් නෙමෙයි, ගොඩාක් ළඟිනුත් නෙමෙයි. අර සාමාන්‍ය දුරකින් තමයි ඔයගොල්ලෝ අතට දෙන්න ඕනේ. ගොඩාක් ඈතිනුත් නෙමෙයි, දුරිනුත් නෙමෙයි. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ
හරිම විදිිය අතරත දෙන්න හරිම විදිිය දැ මට මෙතන අතරත දෙන්න කෙනෙක් නෑන ඉසිං ඒක නිසා මම ඔගොල්ට මේ වීඩියෝ පොඩි ඉමජස් වගයක් ඔගොලට පෙන්න්නම් ඉමර්ජස් වලින් මම මෙතන පෙන්න්න ඔගොලන්ට හරියටම අතරත දෙන්නේ කොහොම සහ වැරදි මුලින් මම කියලන වැරදි ක්‍රම වැරදි විදියට ඔගොල්ලු අතරත දෙනවනම් ඒ ක්‍රම මොනාද කියලා පලවෙනික තමා ෆිංගටි පෝල් එක එක යන්නේ නිකන් ඇගිලි විලි මෙහෙම අල්ලලා නිකම් බාගෙට නැකොට මේ පේන විදියට එක බාගෙට අල්ලලා මේ අතරත් දෙනවා මේ ඇගිලි වෙලි අර ඒක අතරම වැරදි ඉති මේ විදිර සමහර අතරත දෙනවා ඉති මේක නිසා මේ අතර වැරදි ති දෙවනි එක තමා බෝන් රච්චක ඒ කියන්නේ වාගේ අතේ තින සම්පූර්ණ බලය යොදලා අර මනුසයගේ අත කඩන්න හදනවා ඉති එච්චර බලයක් යුදන්න එපා ඒකින් වෙන්නේ එකන් අර ඔයා ටිකර මගත් එක් එන්න එපාන හැප්පෙන් එන්න එපා වගේ සීන එකත් තමා දෙන්න යන්නේ අර ඕලු මේ ළඟ දකින්න තිස්කොල නම කියන්න නැහැ ටීම් දෙකක ඒ මැච්චකේදී ඒ ළමයි අනිත් කණ්ඩායමේ එක්කෙනාට රෙස්පෙට් කරන්න අත්ත තද කරගෙන නිකං ඌට නිකං අර මේ එන සීන අදන අත්තර මේක නම කිසිම රෙස්පෙක්් කරන්න අනිත් කෙනාට එතරම ඒක වැරදි හැන්ෂේක් කරන ක්‍රමයක් තමා මේ ඩෙත් ෆිෂ් හැන්ෂේක් ඉතින් මේකගුළු සමහරවිට අහල ඇති ඒකනිසා එහෙම දෙන එකත් ඇතර වැරදි හැබැයි මේක ඇත්තරම මේ විදිර ඇගිලි වලින් අල්ලලා මේ විදියට දෙන්න පුළුවන් ගොඩක් වලා ඔගලට පේ ඇති මම විදිර ඔගලට දාන්නම් ඩිස්පේක දාන්නම් ඉති මේ විදිට දෙන්න පුළ රෝයල් ෆැමිලිගේ ඉන්න අයට විතරයි මේ විදිර අතරත දෙන්න පුළුවන් ඉති ම ඕන්තර දැකලා තින ෆිල්ම්සල ම දැකලා තිනවා මේ විදියට මම දැක ටයිටනික් මූවියගෙත් ම දැකලා තිනවා ඒක රෝයල් ෆැමිලිගේ අය ඔගුල් බලන්න අතරත් දෙනකොට මේ රූපෝලට පේන විදිට දෙන්නේ මේ අතරත් දෙන එක හැන්ෂක දෙන්න ඉති මේක ගොඩක්කාට රෝයල් ෆැමිලිස් අතර වෙනවා ඉති ඊලාක තම පොලිටීෂන් හැන්ෂේක එක ඒ කියන්නේ ඔයා අත් දෙකෙන්ම අල්ලලා මේ විදියට අර මේක ඇත්තරම දෙන්න පුළුවන් අත් දෙකෙන් මල්ලල මේ විදිට හැන්ෂික දෙනවා මලගේක තමා ගොඩක්සාවට මේ විදියට හැන්ෂික දෙන්නේ ඉතිං ගොඩක් සමීප කෙනෙක්ට තමා ගොඩක් කලාට මේ සාමාන්‍යෙන් එකෙනවා දන්න සමීප කෙනෙක්ට තමා විදිට අත් දෙකෙන්ම මේ විදිර අල්ලලා ඒදිට හැන්ෂේක් කරන්නේ ඉතින් ඔගුල දැකලති ගොඩක් කලාට මේ පොලිටීෂන්ස් ලත් ඒදිට අතරත් දෙනවා ඉතින් ඇත්තරම ඒක වැරද්දක් නෑ ඇති එක ඒවිදිට පොලිෂන් හැන්ෂෙක් කියන්න තෙම මලගේක වගේ තම අපිට එම අතරත දෙන්න පුළුවන් එක හරිටම ගැලපෙන්නේ ඒ වගේ අවස්ථාවක තමා හරි දැම් බලමු අපි කොහොමද හරියටම අතට අත දෙන්න කියලා ඉතින් මම දැ ඔවලට පෙන්න්නම් මේ විදියට තමා හරියටම අතරත දෙන්න ඉතින් හරි විදියට දෙන්න මෙන්න මේ විදිර තමා ඉතින් ඔයාගේ මේ කලෑම්ප එක ගිහිල්ලා අනිත් කෙනගේ කලෑම්ප එක මැච්වෙන්න ඕන ඉතින් මැච්වෙන් ඕන වගේම දැකලති සමහරය අත කඩන්න හදනු මෙදැන් ඔයාලට පේන විදියට තමා හරිම ක්‍රමේ අනිත් කෙනගේ කලෑම්පට ගල මේ මැච්වෙන් නො හරියට මැච්වෙන් ඕන ඉතින් ඕ ඉදිර තම හරියටම අතරත දෙන්නේ ඉතින් මේක ගොඩක් කලාවට මේ විදිට දීලා සමහරු අත ගලවන්න ගලවන්න කියන්නේ අහන්න තින හැමදේ මානෝ ඔයිදිර කලෑම්පක අනිත් කෙන ගතර මැච් හරියටම මැච්වෙන් ඕනේ ගිහිල්ලා අනිත් කෙනගේ කලෑම්පකට මැච්වෙන් ඕනේ වගේම තුම් පාරයි වාට අතරත් එක හැන්ෂෙක් කරන්න පුළ තුම් පාරයි ඉති තුම් පාරය ඉවරයිය මේ විදිර දහ පාරක් විතර එහෙම කරන්න එක කැතයි ඉතින් ඇතරම එහෙම කරලා තිය මං දැකලත්තින වගය කරනවා ඉතින් වාට තුම් පාරයි අතරත් දුන්නට පස්සේ විදිර හොලවාලා අයින් කරන්න ඕනේ විදිර ඒක තම හරිම ක්‍රමේ ොට තේඩ විදිර ම මේ විදිර පොලට කිව්වේ ඉතින් ඔයිදිර තම හරියටම අතරත දෙන්නේ ඉතින් අපිට මේ දේවල් ඩේඩුඩේ ලයිෆ්ගේ අපේ අපිට මේවල් එකතු කරගන්න පුළුවන් ඉතින් එහෙමුණු තත්තරම ඔයාව ටික කනිත් ඇතර පොඩක් කැපිල පේනවා ඉති මේ දෙවල් වාලා දන්නවා කියන්නේ ඉතික නිසා ඔගොලට මේ ඩේඩුඩේ ලයි් එක මේ දෙවල් අත්තරම ඔගොලට මේ දෙවල් හැමදාම් වගේ හැමදාම මේ ගොඩක් කලාට මේ දෙවල් කරන්න සිද්ධ වෙන ඉතින් ගොඩක් කලාට වා ඉන්ටඩියස් කනට කාඩහරි එතකොට මේ දෙවල්වට පාච්චි කරන්න පුළුවන් මේ දෙවල් ගොඩක් ඉම්පෝට් මංගේත ලයි් එකට ඉතින් ඔගොල මේ දැනකට ඉන්නවා ගැන්න ඇතරම වගේ ලයි් එකට ඇතරම ලොකු වටිනාගමක් එකතු කරන දේවල් ජත්තම අද මොගලට කිවේති අද වීඩියෝ ගෙන මොදනක පහල කමෙන්ට කරන්න පුළුවන් ති මොහරදයක් ගෙන ගත්තනම් පොඩි දෙයක් හරි ගෙන ගත්තන ගොලන්න පුළුවන් කමෙන්ට් කරන්න
වලක අදහස් එල්ති තවත් අපි මේගේ විඩියුම් අපි ඉක්මනට හම්බෙමු මතකද චැනල එක සබස්ක්‍රයිබ් කරන්න පුළුවන් wow fashion SL YouTube channel සබස්ක්‍රයිබ් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ වීඩියෝස් බලන්න එහෙනම් තවත් මේ විඩියුම් අපි ඉක්මනට හම්බෙමු